තව අවුරුදු 100කින් ඒ කියන්නේ 2124 වගේ වෙද්දි අපි හැමෝම අපේ නෑදෑ හිතමිතුරන් සමග පොළොව යට මිහිදන්ව සිටිනු ඇත. අප බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනගාගත් අපගේ නිවෙස්වල ආගන්තුකයන් ජීවත් වනු ඇත. අද අප සතුව ඇති සියල්ල ඔවුන් සතු වනු ඇත. අප විශාල මුදලක් වියදම් කළ ගෙවල් දොරවල් මෝටර් රථ ඇතුළුව අපගේ සියලු දේපල නොදන්නා සහ තවමත් නූපන් අය අයිතිවාසිකම් කියමින් සිටිනු ඇත. අපගෙන් පැවතෙන එන අය අප කවුරුන්ද යන්න පවා නොදන්නා අය වනු ඇත. අපි මියගිය පසුව අපිව තව අවුරුදු කිහිපයක් ඔවුන්ගේ මතකයේ රැඳෙනු ඇත. පසුව අපි කාගේ හෝ පොත් රාක්කයක් පින්තූරයක් පමණක් වන අතර වසර කිහිපයකට පසු අපගේ ඉතිහාසයේ ඡායාරූප සහ අපේ නම් පවා ඉතිහාසයෙන් අමතක වී යනු ඇත. අප ජීවත් වූ බවටද මතකයක්වත් නැතිවනු ඇත. ගැඹුරින් සිතා බැලුවොත් අපි මේ සියල්ල සාක්ෂාත් කර ගැනීම සිහිනේ කොයිතරම් නූගත් සහ දුර්වල එකක්දයි අපට වැටහෙනු ඇත. මතක ඇතුව ජීවත් වන්න, මේ ගෙවන හැම මොහොතක්ම විඳින්න, ආදරණීයන් සමග සුන්දර මතක ගොඩනගා ගන්න. ජීවිතයේ සෑම මිනිත්තුවක්ම මිල කළ නොහැකි වන අතර කිසි විටකත් නැවත සිදු නොවන බව මතක තබා ගන්න. ආදරෙන් ජීවත් වෙන්න.